කඳුලි පිරි පිරි ගියාම මගේ හිත පාරනාම වේදනාව. Hello everyone, welcome to Hima Diaries. අද බලමු මගේ දවස ගෙවිච්ච විදිහ. උදෙන්ම නැගිට ගමන් මම ආසම දෙයක් තමයි පරිසරය බලන එක. මොකද මට තියෙන්නේ චූටි ගාඩන් එකක්. ගාඩන් එකක් කිව්වට චූටි view එකක්. ඉතින් ගෙදර ඉස්සරහට පේන morning view එක තමයි මේ තියෙන්නේ. සෙනසුරාදා දවසේ උද්‍යෝගිමත් මම තමයි මේ ඉන්නේ. ඉතින් උදෙන්ම කිරිතේ එක හදාගෙන ඊරෑ අපි ගෙදර හැදුවා කේක් එකක්. ඉතින් කේක් එකනොත් කෑල්ලක් කාලා අම්මා බඩේරුඟු ගෙනල්ලා තිබ්බා. ඒවත් අරගෙන ඉක්මනට ගෙදර අස් කරා අතු ගාලා දැම්මා. ඉතින් මේ තමයි මගේ ෆේස් වොෂ් එක. ඉතින් ඔයාලට ඇක්නි තියනවා නම් try කරන්න. වොෂ් එකකුත් දාගත්තා. ඊට පස්සේ අද මම ගාන ක්‍රීම් එක usually ගන්න ඒක and my body spray Spa-Ceylon. ඊට පස්සේ මේක තමයි මම අලුතින් හොයාගත්ත අන්ඩාම් ඩාර්ක්නස් එකට ගාන එක. ඉතින් මේක sun cream එක තමයි මම usual cream එකක් විදියට face එකට apply කරන්නේ. ඊට පස්සේ ඉතින් ඉක්මනට ඇඳුම දාගෙන චුට්ටක් මගේ හැඩ බල හිටියා. ඉතින් මිල එකෙන් ලස්සනට කොණ්ඩේ පීරුවාම ඉතින් අපිට ලස්සනයි වගේ හිතෙනවානේ. ඉතින් මේ තියෙන්නේ මගේ වැදගත්ම දේ. මට HD and degree එකක් තියෙනවා. ඒ දෙකේම උපාධියට හම්බෙච්ච ඒවා. ඊට පස්සේ මේ චූටි ළමයාවත් බලන්න ඉතින් ආවා මොකද මේ පැත්තේ වෙන්නේ කියලා. අද ඉතින් නිවාඩු දවස. එතකොට මේ කුරුල්ලෝ ටික ඇවිල්ලා හිටියා. යාලා කෑම කන්න. ඉතින් හාල් ටිකක් දාලා මම අද උදේ වරුවම කරේ ගෙදර වටේ ඇවිදපු එක තමයි. ඉතින් අම්මා සම්බෝල හදලා තිබ්බා. සම්බෝලයි බත්තුයි බිත්තරේකුයි. after that corn. ඊට පස්සේ ඉතින් මම usual විදිහට කරේ ඇවිදින්න ගියපු එක තමයි ගේ වටේ. මොකද කම්මැලි ළමයින්ට හොඳම වැඩේ තමයි ගේ වටේ හරි ඇවිදින එක. ඉතින් පරිසරය හරිම ලස්සනයි. ඊට පස්සේ චූටි වැඩ වගයක් තිබුණා usual වැඩ වගයක්. ඉතින් ඒ ඇස්සේ වතුර බොන්නම්ත කරන්නත් එපා. ඊට පස්සේ දවල් කෑමෙන් පස්සේ මට කෑමක් හම්බුණා and මෙයත් එක්ක චුට්ටක් සෙල්ලම් කරා. ඊට පස්සේ අනෝද කෑල්ලකුත් හම්බුණා. ඉතින් අද දවසම කන එක තමයි කරන්නේ. ඉතින් මේ වගේ gift එකක් හම්බෙලා තිබ්බා. dates එක්ක cashew හරිම රසයි. ඒ වගේම හරිම ගුණයි. අදට ඉතින් මගේ blog එක end කරනවා. Bye. See you next time. ඉඳ හිටේ සඳේ ඇඳිලා